ඔන්න යාළුවනේ අදත් මං ඔයාලට ලස්සන පුංචි කතාවක් අරගෙන ආවා. මේ කතාවේ නම් ඉන්නේ පුංචි හාපැංචෝ ටික. ඉතින් එකමත් එක කැලේක ලස්සන හාපැංචෝ රැලක් ජීවත් වුණා. ඔවුන් හැමදාම බ්ලූබෙරි කඩන්න ගියා වගේම කූඩ පිරෙනකන් ඔවුන් ඒ බ්ලූබෙරි කැඩුවා. ඉතින් හැමදාම වගේ ඒ කඩපු බ්ලූබෙරි අරගෙන කැලේ තිබුණු ලස්සන දොළ ළඟට ගිහින් ඔවුන් ඒව පිරිසිදු කරන්නත් අමතක කරේ නෑ. ඊට පස්සේ මේ පිරිසිදු කරපු බ්ලූබෙරිත් අරගෙන ඒ කූඩවල පුරෝගෙන ඔවුන් ආයෙත් කැලේ මැද්දට ගියා. ඔයාලා දන්නවද ඊට පස්සේ එයාලා මොකද කරන්න කියලා? එයාලා මේ රස බ්ලූබෙරි දාලා එක වර්ගයේ බ්ලූබෙරි කේක්, බ්ලූබෙරි මෆින්, ඒ වගේම බ්ලූබෙරි පුඩින් වගේ දේවල් හැදුවා. ඉතින් ඔවුන් ඒ විතරක් නෙමෙයි මේ කේක්, මෆින් වගේ දේවල් තියලා චූටි කඩයක් දැම්මා. ඉතින් ඒ රස කෑම කන්න කැලේ හිටිය සත්තු හැමෝම ආවා. ඒ වගේම ඔවුන් කැලේ හිටිය චූටි ලේන පැටවුන්ට, ඒ වගේම කැලේ හිටිය චූටි කුරුල් පැටවුන්ටත් මේ රස බ්ලූබෙරි කේක් දෙන්න අමතක කළේ නැහැ. ඉතින් මේක දැකපු කැලේ සත්තු ඔවුන් ගැන ගොඩක් සතුටු වුණා. අපිට මේ කතාවෙන් ගන්න තියෙන ආදර්ශය තමයි අපි හැමෝම එක්ක සහයෝගයෙන් කටයුතු කරන්න ඕන කියන එක. ඒ වගේම තනියෙන් දෙයක් රස විඳිනවට, භුක්ති විඳිනවට වඩා අනික් අය එක්ක බෙදා හදා ගන්න එක ඉතාම හොඳ දෙයක් බව.